ලයිට් තියාගෙන කරන්ට් එක තියාගෙන පිටිපන්දම පත්තු කරගන්න. කරන්ට් එක තියාගෙන පිළි ගොඩක් ගහ ගන්න ඕන. ඔන්න දීලා තියෙන අඛණ්ඩ සැපය. දැන් අඛණ්ඩ සැපය මොදේනවා? කරන්ට් එක කපන්නේ ජනතාවටම දෙනවා කපා ගනියමු කියලා. ඒක වෙලා තියෙන්නේ. දැන් කපා ගන්න වෙන්නේ ජනතාව. එහෙම දැකලා තියෙන්නේ. අන්න කරුවලසේකර. යා විජේසේකර නෙමෙයි කොහොමද? යා කියනවා අමාරුම තීරණයක් ලුගත්තේ. යකෝ මේක මොන අමාරුවක්ද? දැන් කපා ගන්න වෙන්නේ ජනතාව. දැන් කොහොමද සැපයිද? අණ්ඩුවේ මූලික උමනාව තමයි අඛණ්ඩ විදුලිය දෙන එක. මොකද විදුලි කප්පාදුවක් සිද්ධ වුණත් ආයි ජෙනරේටර් වලට ඉන්ධන පාවිච්චි කරන්න වෙනවා. ඒකින්ද විදුලිය අඛණ්ඩව දෙන්න පුළුවන් වෙන්නේ පීක් අවර්ස් වල විදුලිය ඉතුරු කරවොත්. මේ වෙලාවෙත් අපි ඉල්ලීමක් කරනවා 6-10 රාත්‍රියේ ප්‍රධාන නගරවල විදුලි පහන් නිවන්න කියලා. හුඟක් වෙළඳ ප්‍රචාරක වැඩවලටත් විදුලිය දාලා තියෙනවානේ. ඒවා පුළුවන් තරම් නිවන්න කියන්නේ. ගෙවල් වලත් පුළුවන් තරම් අපිට විදුලිය අර පරිමස්මක් කරගන්න එක අපිටත් හොඳයි. ආර්ථික වශයෙන් රටටත් හොඳයි. ගෙදර වෙන්ද ලයිට් තුනක් දාගෙන තිබොත් ඒක එකට සීමා කරගන්න. හැබැයි හෙට ඉවර වුණත් ඒ වේගෙම මෙහි මිලාඩු වෙයි කියලා හිතන්න අමාරු. ඊළඟට දැන් ගෙදරක වුණත් අමාරු හැමදාම වොෂින් මැෂින් එක පාවිච්චි කරන කෙනෙකුට සතියේ ඕෆ් පීක් අවවල දවල් දවසක ඒක ඔන් කරා නම් හරි. සතියේ දවස් 3-4ක ඇඳුම් එකට එකතු කරලා හොදන්න පුළුවන්. ඔක තමයි තියෙන ෆෝමියුලා. ලාල්කාන්ත සහෝදරයා වරක් කියනවා අවබෝධයෙන් තේරුම් නොගන්නා ජනතාව කෙලවා ගැනීමෙන් තේරුම් ගනී කියලා. දැන් කෙලවිලා නේද ඉන්නේ.